මේ වේද්‍ය වලට අඩුම ගානට ගන්න පුළුවන් හොඳම iPhone එක තමයි මේ iPhone SE2 කියන්නේ. ඉතින් SE කියන්නේ Apple එක budget device series එක. මේ series එකේ SE එක අන්න එක SE2 එක SE3 එක වගේම iPhone 60e කියන devices release වුණා. මේ SE series එකේ second generation එක වෙන මේ iPhone SE2 release වෙන්නේ 2020 අවුරුද්දේ. ඉතින් මේ වෙද්දී අවුරුදු 5ක් විතර පරණයි සහ 2026ට බැලුවොත් අවුරුදු 6ක් විතර පරණයි. එතකොට අද වීඩියෝ එක අපි කතා කරනවා SE2 device එකේ සම්පූර්ණ review එකක් එක්ක මේ device එක 2025 සහ 2026ට අවුරුදු වලට ගැලපෙනවද කියන එක අද වීඩියෝ එකෙන් අපි කතා කරනවා. ඒක ඔයාලා මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මේ device එකේ positive points සහ negative point උත් තියෙනවා. කට්ටියක් කියනවා මේකේ display size එක සහ battery size නැමැති කියලා. ඉතින් මේ positive point සහ negative point එක ගැනම අද අපි මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාගේ like එක අනිවාර්යෙන් මේ වීඩියෝ එකට දාන්න. වගේම තමයි අපේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා notification bell එක නෝල් දාලා click කරලා තියාගන්න. ප්‍රතිපරදී iPhone SE2 එකේ build and quality ගැන අපි කතා කරලිමු. ඉතින් ඔයාලට මේ SE2 එකේ මෙන්න මේ colors වලින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේ back එක සම්පූර්ණ glass වලින් නිෂ්පාදනය කරලා තියෙන නිසා aluminium frame එකක් බලා ගන්න පුළුවන්. back එකේ වම් පැත්තට වෙන්නේ single camera සහ flashlight එකක් තියෙනවා. ආරු කියනවා මේ device එකත් නිකන් iPhone 7 එක වගේ කියලා. ඇත්තටම iPhone 7 එකේ design එකට ගොඩක් සමාන කරලා තියෙනවා මේ SE2 එකේ design එක. පොඩි වෙනසකට තියෙන්නේ Apple logo එක ගානට center කරලා තියෙන එක තියෙනවා. ඔයාලට මේකේ main sensor එක විදියට 12 megapixel wide sensor එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 7 megapixel selfie camera එකකුත් බලා ගන්න පුළුවන්. මේකෙන් ගන්න photos අදටත් ගොඩක් හොඳ මට්ටමකින් තියෙනවා කියලා කියනවා. විශේෂයෙන්ම ඔයාලට KM photo එකක් capture කරලා social media වුණත් දාන්න පුළුවන් මට්ටමක මේ SE2 device එකේ camera එක. ඒ විතරක් නෙවෙයි මේ camera එකේ performance iPhone 11 එකටත් 95ක් විතර සමාන වෙනවා. ඒ විතරක් නෙවෙයි 4K videos සහ 13 video වලින් shoot කරන්න පුළුවන්. ඒ කියන්නේ OIS support කරනවා. අතරම මේ price එකත් එක්ක බලද්දි camera quality ඒ කියන්නේ video quality මාරම perfect එකක් කියලා කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම. දැන් කතා කරමු මේ device එකේ negative point එක SE2 එකේ battery එක ගැන. ඒ කියන්නේ SE2 එකේ battery එක. කතා දෙකක් නැහැ මේ device එකේ අවුල්ම part එක තමයි මේ battery එක ගැන. මොකද මේකට තියෙන්නේ milliampere 1821ක lithium ion කියන battery එක තමයි මේකට දීලා තින්නේ. ඔයා ගන්න ඉන්න phone එකේ battery නැත්නම් එහෙම නැත්නම් පාවිච්චි කරන SE2 එකේ battery health එක SE2 එකේ battery health එක 90ට වඩා අඩුවෙන් නම් තියෙන්නේ. ඒ කියන්නේ ඔයා battery එක replace කරගන්න ඕනි. එහෙම නැත්නම් battery එක replace කරත් ඔයාට සාමාන්‍යයෙන් මේ device එක දවසට 3 පාරක්වත් 4 පාරක්වත් charge කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් අපි බලමු 2025 සහ 2026 මේ device එක ගැලපෙනවද කියලා. ඇත්තටම කිව්වොත් මේකේ performance සහ camera update වගේ දේවල් ඇත්තටම 2025 සහ හොඳටම අවුරුදු වලට ගැලපෙනවා. 2026ටත් හොඳටම ගැලපෙනවා. නමුත් මේ පොඩි display එක ටිකක් විතර outdated නෑ, ගොඩක්ම outdated. battery එකත් outdated. 2025 අවුරුද්දට සෑහෙන්න මදි. ඒ කියන්නේ මගේ opinion එක සහ ඔයාගේ opinion එක පහළ තියෙන comment එකට message එකක් දාන්න. ඒ කියන්නේ මට වගේම සහ තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි නම් පහළ තියෙන subscribe button එක click කරලා notification bell එක නෝල් දාලා තියාගන්න.